නියෝජ්‍යමතුමා ප්‍රකාශ කරපු විදිහටම අපි කාර්යයන් දෙකක් කරමින් පවතිනවා සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට. එකක් තමයි ප්‍රවර්ධන කාර්යාංශය හරහා වෙන අලෙවිකරණ කාර්යය. අනිත් පැත්තෙන් සංවර්ධන අධිකාරිය හරහා වෙන රට තුල වෙන සංචාරක සංවර්ධන කාර්යය. අලෙවිකරණ කාර්යයේදී ඇත්තටම අපි මේ අවුරුද්දේ ඉලක්කය, ඒ කියන්නේ මිලියන 3ක සංචාරක ඉලක්කය සම්පූර්ණ කර ගැනීමේ වැඩපිළිවෙලක ඉන්නවා. මේ සඳහා අපිට ඇත්තටම තිබිච්ච ප්‍රධාන ගැටලුවක් තමයි ලංකාවේ සංචාරක ව්‍යාපාරය සීසනල්. එහෙම නැත්නම් මේ එක කාර්තුවකට තව කාර්තුවකට මේ වෙනස් වෙන ආකාරයකට තමයි පැවතුනේ. මේ தත්ත්වය වෙනස් කර ගැනීම සඳහා ලෝක මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙලකට අපි යමින් පවතිනවා දැන්. එතකොට ලෝක මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙල නැත්නම් ග්ලෝබල් මාකටිං කැම්පේන් එක අපි ස්ටාර්ට් කරනවා මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ ඉඳලා. මේත් එක්ක දැනට සංචාරකයෝ අඩුවෙන් පැමිණෙන නමුත් අපිට විභවයක් තියෙන කලාපවල සංචාරක ප්‍රවර්ධනය සඳහා වන වැඩ කටයුතු අපි කරමින් පවතිනවා. විශේෂයෙන්ම මැද පෙරදිග කලාපය, ඕස්ට්‍රේලියාව සහ ඒසියා පැසිෆික්, ආසියා පැසිෆික් කලාපය සහ යුරෝපයේ දැනට වෙනත් අපේ මේ තරඟකාරී ගමනාන්ත කරා පැමිණෙන සංචාරකයන් පැමිණෙන නමුත් ලංකාවට අඩුවෙන් සංචාරකයන් පැමිණෙන විභවයක් තියෙන ස්ථාන අපි අඳුරගෙන තියෙනවා. සහ මේ අලෙවිකරණ වැඩපිළිවෙල දැනටමත් අපි පටන් ගන්නවා. මේකත් එක්ක අපේ මේ ඩිජිටල් එහෙම නැත්නම් ඔන්ලයින් මාකටිං කැම්පේන් උත් පටන් ගන්නවා. සහ අපේ අලෙවිකරණ වැඩපිළිවෙල මේ යියර් රවුන්ඩ් වැඩපිළිවෙලක්. එහෙම නැත්නම් අවුරුද්ද පුරා සංචාරකයෝ ගෙන්වන්න පුළුවන්. දවස් 365ම ලංකාවට සංචාරකයන් පැමිණෙන ආකර්ෂණීය වෙන වැඩපිළිවෙලක් බවට පත් කිරීමේ වැඩපිළිවෙලක තමයි අපි ඉන්නේ. මොකද ඇත්තටම අපේ ඕෆ් සීසන් එක. එහෙම නැත්නම් මැයි මාසයෙන් ආරම්භ වෙලා ජුනි ජුලයි අගෝස්තු කලාපයේ කාලය කරා යන මේ අඩුවෙන් සංචාරකයන් එන කාලයට අපේ ඇත්තටම විභවයක් තියෙන සංචාරක කලාප වලින් සංචාරක මේ අල වෙළඳපොළවල් වලින් සංචාරකයෝ ගෙන යන්න දැනටමත් අපි වැඩපිළිවෙලක් පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම සෞදි අරාබිය සහ මැද පෙරදිග කලාපයේ ප්‍රවර්ධන කටයුතු දැනටත් ආරම්භ වෙලා තියෙනවා. ආසියා පැසිෆික් කලාපයේ ප්‍රවර්ධන කටයුතු අපි දැනටත් පටන් ගන්න තියෙනවා. මීට අමතරව ඕස්ට්‍රේලියාව, යුරෝපය හරහා වෙන ප්‍රවර්ධන කටයුතුත් ආරම්භ වෙලා තියෙනවා. ඇත්තටම ගිය අවුරුද්දේ අවසාන කාර්තුවේදී ලංකාව ලෝකයේ සංචාරක කේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛත්වයට පත් වුණා. එක තැනකදී අපි ඇත්තටම WTM කියන යුරෝපයේ පැවැත්වෙන විශාලතම සංචාරක ප්‍රදර්ශනයේ එහෙම නැත්නම් සංචාරක ඉවෙන්ට් එකේදී අපි සම්මානයට පාත්‍ර වෙනවා most desired island in the world කියලා. කියන්නේ සංචාරකයන්ට වඩාත්ම ආකර්ශනීය දූපත වශයෙන් අපි ප්‍රවර්ධනයට පත් වෙනවා. මීට අමතරව සෝලෝ ට්‍රැවලර්ස්ලා එහෙම නැත්නම් තනිව සංචරණය කරන කාන්තාවන් සඳහා වඩාත්ම ආරක්ෂිත සහ වඩාත් ආකර්ශනීය ගමනාන්තය ලෙස ලංකාව අඳුර ගන්නවා. මීටත් අමතරව ලංකාවේ සමහරක් සංචාරක ආකර්ෂණ ස්ථාන ලෝකයේ හොඳම සංචාරක ආකර්ෂණ ස්ථාන බවට පත් වෙනවා. මේවා අපි මං හිතන්නේ අපි ලංකාව සංචාරක ලෝක සංචාරක වෙළඳපොළ තුල සනිටුහන් කරපු ස්ථාන. ඉතින් මේ එකත් අපිට දැනටමත් ලැබෙන සංචාරක ආකර්ෂණය එක්ක අපි ආකර්ෂණය කරගෙන තියෙනවා 7,60,000ක් සංචාරකයෝ. අපේ ඉලක්කය වන මිලියන 3 අචීව් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉලක්කයට ළඟා වෙන්න පුළුවන් තත්වයක තමයි අපි පවතින්නේ. එතකොට අලෙවිකරණ වැඩපිළිවෙල එක්ක අපි ලංකාවේ සෑම මාසයකම සංචාරකයෝ 2,50,000ක් හෝ ඊට අධික ප්‍රමාණයක් ගෙන්වා ගැනීමේ කටයුත්තක ඉන්නවා. ඒක අපිට පුළුවන් වෙනවා ලෝකේ පුරාම සංචාරකයෝ ලංකාවට ගෙන්න ගන්න. අනිත් පැත්තෙන් අපේ තියෙන එක අනිත් අවශ්‍යතාවයක් තමයි දැනට ලංකාවට එන සංචාරකයෙක් ලංකාව තුලදී වියදම් කරන දිනකට වියදම් කරන මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීම. එතකොට අපේ දැනට එන සංචාරකයෙක් වියදම් කරනවා ඇවරේජ්ලි එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඩොලර් 171ක වගේ ප්‍රමාණයක්. මේක කොහොමද ඩොලර් 200 දක්වා වර්ධනය කරගන්නේ? මේ සඳහා තමයි අපේ එක සංවර්ධන වැඩපිළිවෙලක එහෙම නැත්නම් ලංකාවේ සංචාරක ස්ථානවල සංචාරකයන්ට වඩා එන්ගේජ් වෙන්න පුළුවන්. කියන්නේ සම්බන්ධ වෙලා කරන්න පුළුවන් කටයුතු, ආකර්ශනීය දේවල් සහ සංචාරක ස්ථානවල තියෙන අනෙකුත් පහසුකම් එක්ක සංචාරකයන්ට වියදම් කිරීමේ පහසුකම් වැඩි කරන්න පුළුවන් වැඩපිළිවෙලක අපි ඉන්නවා. ඉතින් සංචාරක සංවර්ධන අධිකාරිය පැත්තෙන් බැලුවොත් මේ බිලියන 3 සංචාරකයෝ ආවහම පළමුව අර අපිට නියෝජ්‍යමතුතුමා ප්‍රකාශ කර ආකාරයට මේ සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් රට තුල සංවර්ධනය කිරීමේ වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි දැනටත් ඉෂ්ටු කරමින් පවතිනවා. වඩාත් සහතිකලත් සංචාරක ස්ථාන, ඒ කියන්නේ ඇකොමඩේෂන් එහෙම නැත්නම් නවාතැන් පහසුකම් සහ සංචාරක ස්ථානවල තියෙන පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙලක අපි ඉන්නවා. මේ අවුරුද්දේ අපි විශේෂයෙන්ම අවිධිමත් සංචාරක ව්‍යාපාරයේ ඉන්න සේවා සපයන්නන් විධිමත් සංචාරක ව්‍යාපාරයට ගෙන යාමේ විශේෂ වැඩපිළිවෙලක ඉන්නවා. අපි ජංගම සේවයක් පටන් ගන්න තියෙනවා මේගොල්ලෝ විධිමත් සංචාරක ව්‍යාපාරය තුළට ගෙන යන්න සහ මොවුන්ට අවශ්‍ය වෙනත් පහසුකම් ලබා දෙන්න ඔවුන්ගේ ස්ථාන සංවර්ධනය කරගන්න. මේ වැඩපිළිවෙල දැනටත් සාර්ථක ක්‍රියාත්මක වෙනවා. මොකද අපි දන්නවා අපේ අවිධිමත් සංචාරක ව්‍යාපාර
ක්‍රම පුද්ගලයෝ ඉන්නවා මේ නවාතැන් පහසුකම් සපයන අංශයේ 40000කට වැඩිය. විධිමත් ශාස්ත්‍රයේ ඉන්නේ 8000ක් 9000ක් විතර. එතකොට අපිට අතිශය විශාල වගකීමක් තියෙනවා රට පුරා මේ විධිමත් සංචාරක ශාස්ත්‍රයට වැඩිපුර පිරිසක් ආකර්ෂණය කරගන්න. ඊට අවශ්‍ය පහසුකම් සැපයීම, උපදෙස් සැපයීම, පුහුණුව සැපයීම අපි දැනටත් ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව උන්ට මේ පහසුකම් ලබාගෙන විධිමත් සංචාරක ව්‍යාපාරයට එන්න අවශ්‍ය ක්‍රමවේදය වඩා සරල කරලා අපි තියෙනවා. ඊට අමතරව මේක ඩිජිටල් කිරීම. එහෙම නැත්නම් ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් මගින් සහ දේශව්‍යාප්ත පහසුකම් මගින් කිරීමේ වැඩපිළිවෙලකට අපි යනවා. ඇත්තටම අපිට හිටියේ ඉන්ස්පෙක්ෂන් ඔෆිසර්ස් හැටියට බොහොම සුළු ප්‍රමාණයක් මේ ගිය අවුරුදු වෙනකන්. අපි ලංකාව වටේම දැන් මේ ස්ථාන විධිමත්කරණය කිරීම සඳහා අවශ්‍ය පිරිස බඳවාගෙන තියෙනවා. එතකොට ඊටාම් වේගෙන් අපිට මේක කරන්න පුළුවන් තත්යකට ඇවිල්ලා. ඒ වගේම නියෝජ්‍යමතුමා ප්‍රකාශ කර විදිහට සංචාරක සංවර්ධන අධිකාරියේ සතුව තිබෙන සම්පත්, ඒ කියන්නේ දැනට තිබෙන සංචාරක කලාප වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙලක අපි ඉන්නවා. දැනට අපිට කලාප 26ක් පමණ තියෙනවා. මේ කලාප 42ක් දක්වා වර්ධනය කරලා මේ කලාප තුල සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩක් අපි කරමින් පවතිනවා. මේ වැඩපිළිවෙලේ මේ ඊළඟ අධීර හැටියට ඉතුරු සංචාරක කලාප ගැසට් කිරීම, ඒ කලාප ඇතුළට අවශ්‍ය නීති රීති සකස් කිරීම සහ වැඩපිළිවෙල සකස් කිරීමේ ක්‍රමවේදයක් අපි ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව සුළු හා මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යාපාරයේ ඉන්න අපි කියන හෝම් ස්ටේස් කරන, එහෙම නැත්නම් සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සහ අනිකුත් පහසුකම් ලබා දෙන්න අපි විවිධ ආයතන එක්ක එකතු වෙලා වැඩපිළිවෙලක් පවත්වාගෙන යනවා. දැනටමත් අපි ඔන්ලයින් ට්‍රේනින් ප්ලැට්ෆෝම් එකක් ඩෙවලොප් කරලා තියෙනවා හෝම් ස්ටේ අයට. ඒ කියන්නේ සුළු පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පුහුණුව ලබා දීමේ මාර්ගගත ක්‍රමයක් අපි ස්ථාපිත කරලා තියෙනවා. මේ වැඩපිළිවෙල යටතේ ඔවුන්ට පුහුණුව ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේ වැඩපිළිවෙල එක්කම රටේ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම. අර නියෝජ්‍යමතුමා කිව්වා වගේම සංචාරකයන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන අනීතික ක්‍රියාමාර්ග වළක්වීම සහ සංචාරක ව්‍යාපාරයේ සිදුවෙන අනීතික ක්‍රියාමාර්ග. ඒ කියන්නේ නීති අනුකූල මට්ටමේ නැති, විධිමත් නැති අය සංචාරක ව්‍යාපාරය තුල කරන කටයුතු නවත්වා ගන්න එක සහ සංචාරකයන්ට නීත්‍යානුකූලව පහසුකම් සහිතව රට තුල ගමන් කිරීමට හෝ රට තුල සංචරණයේ යෙදීමට හෝ අවශ්‍ය පහසුකම් භුක්ති විඳීමට අවශ්‍ය පරිසරය නිපදවන්නත් අපි කටයුතු කරලා තියෙනවා. මේ අනුව ශ්‍රී ලංකා පොලිසිය අපි සහ අනෙකුත් නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන එකහුව වෙලා නීති ක්‍රියාත්මක කිරීමේ අංශය වඩා ශක්තිමත් කරලා තියෙනවා. මේ යටතේ අනීතිකව එහෙම නැත්නම් අවිධිමත්ව සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අය නීතිය රැහැනට අසු කර ගැනීමේ වැඩපිළිවෙලක් අපි දැනටත් පටන් ගන්න තියෙනවා. නියෝජ්‍යවතුමා කිව්වා වගේම විදේශීය අය ඇවිල්ලා සංචාරක වීසා වලින් ඇවිල්ලා ව්‍යාපාර කරන එක වළක්වීම සඳහා දැනටත් නීතිය ක්‍රියාත්මක වෙනවා සංචාරක කලාපවල. මේක තවදුරටත් වැඩි දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අවුරුද්දේ ඉලක්කය එක්ක අපිට අවශ්‍ය වෙනවා සමහර සංචාරක කේන්ද්‍රස්ථානවල විශේෂ පහසුකම් දියුණු කරන්න. විශේෂයෙන්ම සිටි බ්‍රෑන්ඩින් එක්ක අපි බලාපොරොත්තු වෙනවා කොළඹ නගරය තුල සංචාරක ආකර්ෂණයන් වැඩි කිරීම සහ සංචාරකයන්ට කළ හැකි කටයුතු වැඩි කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න. මොකද අපි දන්නවා අගනගර වලින් කොළඹ නගරය සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් වලින් සපිරි නගරයක්. විශාල හෝටල් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. විශාල පහසුකම් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. නමුත් සංචාරකයන්ට එන්ගේජ් වෙන්න පුළුවන් ඇක්ටිවිටීස්, එහෙම නැත්නම් ඉවෙන්ට්ස්, එහෙම නැත්නම් උත්සව හෝ වෙනත් කටයුතු වල අඩුවක් කොළඹ නගරේ තියෙනවා. ඉතින් මේකත් එක්ක අපි කොළඹ නගරය තුල මැරයින් ඩ්‍රයිව් එක ආශ්‍රිතව නයිට් මාකට් එකක්, ඒ කියන්නේ රාත්‍රී වෙළඳපොළක් දැනටමත් සැලසුම් කරලා තියෙනවා. මේ සැලසුමත් අපි අවසාන අධීරයේ තියෙන්නේ. ඉතින් මේ මාසේ අවසානයේ ඉඳලා අපි මේක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් පැත්තේ සහ ඉවෙන්ට්ස් පැත්තේ, කියන්නේ සංගීත, කලා සහ අනෙකුත් සංස්කෘතිකමය කටයුතු කොළඹ නගරය තුල සංචාරකයන් ඉලක්ක කරගෙන කිරීමේ අඩුවක් තියෙනවා. මේ සඳහා අපි විවිධ කණ්ඩායම්, ලංකාවේ ඉන්න කලාකාරයන් සහ සංස්කෘතික සහ ජාතික ශිල්ප සභාව එක්ක කටයුතු කරමින් පවතිනවා. කොහොමද සංස්කෘතික සහ කලා කේන්ද්‍රස්ථානයක් හැටියට කොළඹ නගරය දියුණු කරන්නේ සංචාරකයන් සමග සම්බන්ධ කරන්න පුළුවන් විදිහට. මේ කටයුතු අපි නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ නගර සභාව, බ්‍රස්ටයිර පළාත් සභාව එක්ක කරමින් පවතිනවා. මේ තත්ත්වයම අපේ අනිකුත් නගර කරා, අනිකුත් සංචාරක නගර කරාත් ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක අපි ඉන්නවා. මේකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා සංචාරක වැඩි වශයෙන් මිනිස්සු ලංකාවේ ජනතාව එක්ක එන්ගේජ් වෙලා සම්බන්ධ වෙලා සංචාරක ව්‍යාපාරයට වැඩි ආදායමක් උපයා ගන්න පුළුවන් වෙයි සහ සංචාරකයන්ට වඩා ශාස්ත්‍රීය අත්දැකීමක් ලබා දෙන්න අපිට පුළුවන් වෙයි. මේක තමයි දැනට අපි කරමින් පවතින මූලික කටයුතු සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ සංචාරක සංවර්ධන අධිකාරිය හරහා.